හෙලෝ එවරිවාන් ඉතින් ඔයාලා හැම කෙනෙක්ම ආදරෙන් පිළිගන්නවා. අද මේ වීඩියෝ එකට ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ ඔයාලා අලුතෙන් මෝල්ඩිව්ස් වල රිසෝට් වලට වැඩට ගියාට පස්සේ ඔයාලට මොන වගේ එන්වයරන්මන්ට් එකක්ද තියෙන්නේ කියලා. ඉතින් මේ වීඩියෝ එකේ මේ තමයි මගේ ඔරියන්ටේෂන් එක. ඉතින් ඔරියන්ටේෂන් එක කියලා කියන්නේ ඔයාලා ජොයින් වෙච්ච දවසේ ඉඳලා දවස් කිහිපයකට පස්සේ ඔයාලට ඉන්ටරැක්ෂන් එකක් තියෙනවා මුළු රිසෝට් එක ගැනම. ඉතින් ඒකෙදි ඔයාලට හැමදේම පෙන්වන්න යනවා, හැම දෙයක් ගැනම කියලා දෙන්න. ඉතින් ඔයාලා මේ දකින්නේ මං වැඩකරු රිසෝට් එක තියෙන වෝට විලාස්. ඉතින් හැම දෙයක්ම ඔයාව එක්කන් ගිහිල්ලා පෙන්නනවා. ඒ වගේම තමයි මේ ඇතුලේ තියෙන බෙඩ්රූම් එක සහ විලාගේ තියෙන view එක, ඒ වගේ තියෙන ෆැසිලිටිස්. ඉතින් මේක අල්ට්‍රා ලක්සරි ප්‍රොපර්ටි එකක්. එතකොට මේකේ තියෙන හැම ෆැසිලිටි එකක්ම ඇත්තටම ගොඩක් ඇඩ්වාන්ස්. ඉතින් මේ වගේ ප්‍රයිවට් පූල් එකක් තියෙනවා. මේක තමයි විලා එකේ එළිය. ඉතින් විලා එක ඇත්තටම ගොඩක් ප්‍රයිවසි තියෙන ස්පේෂියස් විලා එකක්. ඊට පස්සේ මේක තමයි කිඩ්ස් ක්ලබ් එක. ඉතින් මේ කිඩ්ස් ක්ලබ් එකේදී වෙන්නේ ගොඩක් ඉන්න පොඩි ළමයි රිසෝට් එකේ ඉන්න ඩේ ටයිම් එකේ යාලා මේක තමයි එන්ජොයි කරන්නේ. ඉතින් ඒකට වෙනම ඩිපාර්ට්මන්ට් එකක් ඉන්නවා, වැඩ කරන අය ඉන්නවා කිඩ්ස් ක්ලබ් එකේ. යාලා තමයි ඉතින් මේ ළමයිව බලාගෙන යාලත් සෙල්ලම් කරලා දවස ගෙවන්නේ. ඉතින් මේක එක රෙස්ටරන්ට් එකක් මේ රිසෝට් එකේ තියෙන. මේක ඇවිල්ලා ස්පෙෂල් රෙස්ටරන්ට් එකක්. ඒකේ කන්සෙප්ට් එක වෙනස්. ඒකේ ගාඩන් ටු ෆෝක් කියලා මේකේ එයාලගේම ගාඩන් එකක් තියෙන. ඒකේ තමයි මෙයාලා හැමදේම වවන්නේ. ඉතින් ඒවා තමයි එයාලා හවසට ගෙස්ලාට ප්‍රිපෙයාර් කරලා සර්ව් කරන්නේ. ඉතින් මේක ඇත්තටම අන්ඩර් ද ස්ටාර්ස් රොමැන්ටික් එක්ස්පීරියන්ස් එකක් තියෙන රෙස්ටරන්ට් එකක්. ඒ වගේම තමයි ඒකේ ගොඩක් ෆ්‍රෙෂ් ඒවා තියෙනවා. ඉතින් මෙතන තමා ගොඩක් ස්පේෂස් තියෙන අවුට්ඩෝර් ඉවෙන්ට් ගන්න ස්පේස් එකක්. ඒ වගේම මෙතන ස්පෙෂල් එකක් තමයි මේ පැලක් තියෙනවා. මේක ට්‍රී හවුස් එකක්. ඉතින් ඒකේ රොමැන්ටික් ඩිනර්ස් එහෙම තියෙනවා. ඉතින් මේක තමා එයාලගේ තියෙන අපේ ආටිස්ට්ලාට තියෙන ස්පේස් එකක්. මේක මෙතන තියෙන මේ හැම ආර්ට් එකක්ම මෝල්ඩිවියන් ලෝකල් ආටිස්ට්ලාගේ වැඩ. ඒවා සහ ඒවා ගොඩාක් මිල අධික ගණන් වලට තමයි ඒවා විකුණන්නේ. ඉතින් ඩොලර්ස් බර ගාණක් වෙන එක ආර්ට් එකක්. මේක තමයි ඩයිවිං එක්ස්කර්ෂන්ස් ඩිපාර්ට්මන්ට් එක. ඉතින් මේකේ තමයි ගොඩක් ඔය වෝටර් ස්පෝර්ට්ස් රිලේටඩ් හැම දෙයක්ම වෙන්නේ. මේවා ඉතින් ඩයිනින් මේවා. ඉතින් මේ තමයි මගේ ටීම් එක. ඉතින් මේ මම ජොයින් වුණේ ඇත්තටම ගොඩක්ම පීක් බිසි කාලේ දෙසැම්බර් 25 කියන්නේ මෝල්ඩිව්ස් වල තියෙන පීක් බිසි එක. ගොඩාක්ම ඉවෙන්ට්ස් බැක් ටු බැක් සෙට් වෙන කාලයක්. ඉතින් මේව තමයි අපි 30% නයිට් එකේ නිව් ඉයර්ස් ඊව් එකට සෙල් කරපු වයින්. ඉතින් මේක තමයි මෝල්ඩිව්ස් වල ඒ අවුරුද්දේ වැඩිම සේල් එකක් කරපු රිසෝට් එක සහ අපි ටීම් එක. ඉතින් මේ ඔයාලට පේන හැම වයින් එකම සාමාන්‍ය ඩොලර් 20000ක් 30000ක් වගේ කොස්ට් එකක් වෙන එක බෝතලයක්. සමහර වයින් උතන් තියෙනවා. ඉතින් ඕවරෝල් උතන ලක්ෂයකමාරක් ඩොලර් වලින් ගත්තොත් ඩොලර් ලක්ෂයකමාරක් වගේ. ඒ වගේම තමයි මම අතේ තියන් ඉන්න එකත් ඒ වයින් තුනත් ලොකු ගාණක් වෙනවා. ඉතින් මේකත් ස්පෙෂල් ෂැම්පේන් ඩිනර් එකක්. මේ විදිහට තමයි අපි ඉතින් සෙටප් එක රෙඩි කරලා ඔක්කොම කරන්නේ. ඊට පස්සේ ඉතින් මෙහෙම තමයි අපිට වැඩට යන්න තියෙන්නේ. ඉතින් අපේ හැමෝටම සයිකලයක් තියෙනවා. බයිසිකල් එකේ තමයි ඉතින් වැඩට යන්න තියෙන්නේ. චිල් එකේ මනෝපාරක් දාගෙන වටපිට බල බල යන්න තියෙන. ඉතින් මේ මං ඉස්සරහා කූඩේ දාගෙන ඉන්නේ ලෙෆ්ට් ඕවර් වයින්ස් ගෙස්ලාගේ. ඉතින් ඒවා අපි ආයෙ පහවදාට සර්ව් කරන්න ඕනේ. ඉතින් දාගෙන යන්න ඕනේ. ඉතින් මෙහෙම තමයි අපි යන්නේ ටීම් එක විදිහට. ඉතින් අපි ගොඩක් කාලට ෂිෆ්ට් එක අපි සොමලියස්ලා විදිහට අපිට පටන් ගත්තේ දවල්ට. ඉතින් අපි පොඩ්ඩක් දවල් වෙනකන් දාගෙන ෂේප් එකේ බයිසිකලේ පදින්න තියෙන වැඩට යන්න. ඉතින් මේක ස්පෙෂල් ඩින එකක්. මට හිතන්නේ මේක 31st නෙමේ මොකක් හරි නිව් ඉයර් ඩින එකක් වෙලා ගත්ත එකක්. ඉතින් ගොඩක් හැපනින්. ඉතින් මාරම ලස්සනට යාලා මේවා කරනවා. ඉතින් මේක තමයි ෆයර්වර්ක්ස්. ඉතින් ෆයර්වර්ක්ස් කියන්නේ මෝල්ඩිව්ස් වල පිස්සුවක් තනිකර. ඉතින් මේ රිසෝට්ස් වලින් හෙවිලි ඉන්වෙස්ට් කරනවා මේ ඉවෙන්ට්ස් වල මේ එන්ටර්ටේන්මන්ට් ස්පෙෂලි ෆයර්වර්ක්ස්. ඉතින් මේක විනාඩි 7ක් වගේ එක දිගටම මේ ෆයර්වර්ක්ස් කන්ටිනියු වෙනවා. මේක නම් මම නිව් ඉයර්ස් ඊව් එකේ ගත්ත වීඩියෝ එකක්. ඉතින් මේ ගොඩක් වීඩියෝස් මම එහෙම්මෙන් එකතු කරලා තමයි මේ වීඩියෝ එකට දාලා තියෙන්නේ. ඉතින් ඇත්තටම මේ ෆයර්වර්ක්ස් ඉතින් මම දැකපු ලස්සනම ෆයර්වර්ක්ස් එක තමයි. ඩුබායි ඉදිවත් මෙහෙම ඕපන් ඒරියා එක මෙච්චර ළඟට මෙහෙම ෆයර්වර්ක්ස් දැක්කේ නැහැ. අනිත් එක අපි ඉදිහිම් බලන්න වෙලාවුත් තිබුණේ නැහැ. ඉතින් මෝල්ඩිව්ස් කියන්නේ පිස්සුවක් තනිකරම. ඉතින් ඊට පස්සේ වැඩ ඉවරනාට පස්සේ මෙහෙම තමයි බයිසිකලේ නැවතත් බෑක් ටු ඇකොමොඩේෂන්. ඉතින් ආයෙත් මේ විදිහට ලස්සනට ඩෙකොරේට් කරලා තිනවා මේ රූට්ස්. ස්පෙෂලි මේ සීසන් එකට තමයි මේ විදිහට පාර දෙපැත්තට ලයිට්ස් දාලා මේව ඩෙකොරේට් කරන්නේ. ඉතින් අපිට බයිසිකලේ පැදගෙන යන්න තියෙනවා. පහවදා ආයෙත් වැඩ පටන් ගත්තට පස්සේ කලින් දවසේ රෑ අපි සේල් කරපු හැම වයින් එකම නැවත රීස්ටොක් කරන්න ඕන. ස්ටෝර් රූම් එකකින් ඒ වගේ මේ සෙල් එක හොඳට ඕගනයිස් කරගන්න ඕන. ආයෙත් සර්විස් එකට රෙඩි වෙන්න. ඉතින් මේ විදිහට තමයි අපි මේ දේවල් කරන්නේ.
ඉතින් ඊට පස්සේ කෙලිම ලන්ච් ඔපරේෂන් එක ඉතින් මේ වගේ සීසන් එකට ගොඩාක් එන්ටර්ටේන්මන්ට්ස් යාලා ඕගනයිස් කරනවා. ඉතින් මේ වගේ ඇක්ටිවිටිස් තියෙන ගමන් තමයි ලන්ච් එක යන්නේ. ඉතින් ඔයාලට පේනවා තමයි මේක තමයි රෙස්ටොරන්ට් එක. ඉතින් මේක තමයි මගේ ටීම් එක, මම වැඩ කරපු ටීම් එක. ඉතින් අපේ ටීම් එක බිග් ඇචීව්මන්ට් එකක් වුණා මේ ඒ අවුරුද්දට. ඉතින් අපිට මැනේජ්මන්ට් එකෙන් මේ විදිහට ඩිනර් එකක් ඕගනයිස් කරලා අපේ සොමිලිය ටීම් එකට මේ විදිහට ට්‍රීට්මන්ට් එකක් දුන්නා. ඉතින් ඇත්තටම අපි ඒක එන්ජොයි කරා. මෙතන ඉන්නේ මගේ ටීම් එක සහ සීනියර් මැනේජ්මන්ට් එකේ මැනේජර්ස්ලා. ඉතින් ඒ ඩිනර් එකේ අපි ගොඩාක් යුනික් වයින් ටිකක් try කරා. ඉතින් ඒ ඇත්තටම එක මෙමොරබල් යුනික් එකක්. ඇත්තටම අපි ඔක්කොම ගොඩක් සතුටු වෙච්ච දවසක්. ඉතින් පහෝදා ආයෙත් නැවත වැඩට. ඉතින් මේක තමයි අපි බගිය ස්පෙෂල්. ඉතින් බගිය තමයි අපි හැමදේම ට්‍රාන්ස්පෝර්ට් කරන්නේ. ඉතින් ඔයාලට පේනවා වගේ අපි ස්ටෝ පිකප් කරන්නේ හැමදේම ඉන්න නවට් හැම ඩිපාර්ට්මන්ට් එකටම මේ වගේ බගියක් තියෙන හැම ටීම් එකකටම. ඉතින් ඒක ගොඩාක් ලේසි. මොකද හැමතැනටම අරන් යන්න. ඉතින් මේක තමයි අපි වැලන්ටයින්ස් සෙටප් එක. ඔයාලට පේනවා ඉන්ඩිවිජුවල් කබානා ගහලා මාර රොමැන්ටික් ඩිනර් එක. ඉතින් මේක ඊවිනිං වෙලාවේ අපි after setup before the operation start. ඉතින් මේක ඇවිල්ලා මාරම romantic setup එකක්. ඔයාලට පේනවා මේක තමයි බොදුබෙරු කියන local culture එකේ තියෙන අලගේ drum playing එකක්. ඉතින් මේකත් ඇවිල්ලා very attractive event එකක්. ඉතින් ඊට පස්සේ මෙහෙම තමයි අපිට යන්න තියෙන අපේ අයිලන්ඩ් එකේ ඉඳලා අපි සම ගොඩක් වෙලාවට මාල යනකොට මෙහෙම තමයි යන්නේ. ඉතින් බෝට්ටු යනකොට දෙපැත්ත පේන විදිහ තමයි මම මේක දාලා තින්නේ. එක පැත්තක් ඔයාලට පේනවා මේක තමයි ජැටි එක රයිවල් සහ ඩිපාර්චර් ජැටි එක ගෙස්ලා එන්නේ මෙතන තමයි. ඉතින් අනිත් පැත්තෙන් පේන්නේ අපේ එජ් එකේ තියෙන අපේ අයිලන්ඩ් එකේ අනිත් එජ් එක. ඉතින් මේවා ලක්සරි යොට්ස්. ඉතින් මේවා ගොඩක් එක්ස්පෙන්සිව් ට්‍රාන්ස්පෝර්ටේෂන් ගෙස්ලාට ගොඩක් චාර්ජ් වෙන ට්‍රාන්ස්පෝර්ට්ස් තමයි මේවා. ඉතින් ඔව් ඒවා හරි ස්පීඩ්. අනිදේ තමයි ඉතින් මෝල්ඩිව්ස් වල රිසෝට් මාර විදිහට ෆෝකස් කරනවා මේ ස්ටාෆ් ෆැසිලිටිස් වලට සහ ඉවෙන්ට්ස් වලට. මේක අපේ ක්‍රිකට් ටූර්නමන්ට් එයාලා ඕගනයිස් කරපු එකක්. ඉතින් අපි ගොඩක් එන්ජොයි කරා. ඉතින් ගොඩක් හැම ස්පෝර්ට් එකටම වගේ මේ වගේ ලොකු ලොකු ටූර්නමන්ට්ස් එයාලා ඕගනයිස් කරනවා. ඉතින් මේක තමයි අපේ ජිම් එක. ඉතින් ස්ටාෆ් එකටම ඩෙඩිකේටඩ් ජිම් එකක් තියෙනවා, ෆුලි ඉක්විප්ඩ් එකක්. ඉතින් අපිට ෆ්‍රී වෙලාවට පොඩ්ඩක් ජිම් එකට ගිහිල්ලා ඔයාලගේ වර්ක්අවුට්ස් මේන්ටේන් කරගන්නත් පුළුවන්. ඉතින් මේක ඇවිල්ලා අපේ සිංහල අවුරුදු නයිට් එකට ගහපු DJ එකක්. ඉතින් මේ වගේ ගොඩක් ඇක්ටිවිටිස්ුත් එයාලා ඕගනයිස් කරන ඇත්තටම ගොඩක් හොඳයි. ඉතින් මේ වීඩියෝ එකෙන් මම මේ දේවල් ගැන තමයි ඔයාලත් එක්ක කතා කරන්න ඕනේ. ඉතින් මම ඉස්සරහට තව වීඩියෝස් මම ඔයාලට ගේන්නම්. ඉතින් ඇත්තටම ඔයාලත් හොටෙල් එක රිසෝට් එක වැඩ කරන්න බලාගෙන ඉන්න කෙනෙක් නම් මෝල්ඩිව්ස් වල ඇත්තටම ඒක ලොකු එක්ස්පීරියන්ස් එකක්. ඇත්තටම යුනික් එක්ස්පීරියන්ස් එකක් අනිත් රටවල් වලට වැඩිය. අනිවාර්යෙන් ඔයාලගේ කැරියර් එකේ තියෙන්න ඕන දෙයක්. ඉතින් ඔයාලා මයිත් එක්ක රැඳිලා ඉන්න. තව මේ වගේ එක්සයිටිං වීඩියෝස් ටිකක් මම ගේන්න බලාගෙන ඉන්නවා. එහෙනම් ජය ඔය හැමෝටම.